භගවා යනු ඉතිපිසෝ පාඨයේ තිබෙන නවවන බුදු ගුණයයි. මෙම ගුණය පිළිබඳව විස්තර සපයාගත හැකි මූලාශ්‍ර අතර මහා නිද්දේශ පාළිය විසුද්ධි මග්ගය ප්‍රමුඛ වෙනවා. බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව ආත්මභාවවලදී පාරමී ධර්ම සපුරමින් පුරුදු පුහුණු කළ ගුණ සමුදාය මේ බුදු ගුණ වලින් හෙළිදරව් වෙනවා. භගවාති වචනං සෙට්ටං භගවාති පද මුත්තමං ගරුගාර වියුත්තෝසෝ භගවාතේන උච්චති යනුවෙන් භගවා යන වචනය ශ්‍රේෂ්ඨ බවත් භගවා යන පදය උතුම් බවත් ගෞරව කළ යුතු අයෙකු පිළිබඳ කියවෙන බවත් ප්‍රකාශ වෙනවා. මේ අනුව බුදුරජාණන් වහන්සේ ලෝකයේ දිව්‍ය බ්‍රහ්ම නාග සුපර්ණාදී නානාවිධ ශක්ති විශේෂ ඇති සියල්ලන්ටම වඩා ශ්‍රේෂ්ඨයි. ලොව සියල්ලන්ටම වඩා භාග්‍ය සම්පන්නයි. එමෙන්ම ලෝකයේ විවිධ අයගෙන් ගරු බුහුමන් ලබනවා. වැඳුම් පිදුම් ලබන ශ්‍රේෂ්ඨයන් පවා බුදුන් වහන්සේට ගරු බුහුමන් කරනවා. ඒ බුදුරජාණන් වහන්සේ කිසිවෙකුගෙන් බලයෙන් ලබා ගන්නක් නොවේ. හුදෙක් පාරමී බලයේ අනුහස නිසාම උතුම් වූ සම්බුද්ධත්වයේ අනුහස නිසාම ලැබුවක්. භගවා හෙවත් භාග්‍ය ගුණය ධර්ම 6කින් යුක්ත වන බව විසුද්ධි මග්ගයේ සඳහන් වෙනවා. ඉස්සරිය ධම්ම යස සිරි කාම පයතන කියන්නේ ඒ 6. ඉස්සරි කියන්නේ ඓශ්චර්ය භාග්‍ය. මෙයින් ඉසුරු බව තමයි කියවෙන්නේ. තම සිත තමා කැමති පරිදි හැසිරවිය හැකිය. අන්‍යයන්ගේ සිතද උන්වහන්සේ කැමති පරිදි හැසිරවිය හැකිය. මේ ඉසුරුමත් බව කෙලෙස් වලින් සපිරුණු අන්‍ය කිසිවෙකුටත් කළ නොහැකිය. එබැවින් මෙම ගුණය චිත්තේශ්වර ගුණය ලෙස දක්වයි. මෙලෙසින් සමාධි සම්පතීශ්වර බවද, ශ්‍රිද්ධිවිද බවද, ධර්මේශ්වර බවද, සංඝේශ්වර බවද, ගණේශ්වර බවද, ලෝකයාටම අධිපති බැවින් ලෝකේශ්වර බවද බුදුරදුන් තුල පවතින මහඟු සම්පatti. දෙවැනි එක තමයි ධර්ම භාග්‍ය. ධර්මයේ පවතින සුවිශේෂ ගුණාංග වලින් සමන්විතව ධාන අභිඥා වලින් පෝෂිතව ෂඩ් අසාධාරණ ඥාන දරන බැවින් බුදුරජාණන් වහන්සේ ධර්ම ඓශ්චර්යයෙන් යුතු උතුමෙකු බව ප්‍රකට කරයි. තුන්වෙනි එක තමයි යස භාග්‍ය. බුදුන් වහන්සේට විවිධ ස්වරූපයෙන් පැවතී පැතිරී ගිය කීර්තිය පරිවාර සම්පත්තිය යස භාග්‍ය යන ගුණයෙන් හෙළිදරව් කෙරේ. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පමණක් නොව දිව්‍ය බ්‍රහ්ම නාග ආදී විවිධ අයගේ ගරු බුහුමන්ට ලක්වෙමින් ඒ පිරිස් ඒ අවස්ථාවල පිරිවරමින් වැඩ සිටීමට පසුබිම සැලසී තිබීම යස ඓශ්චර්යයේ තවත් ලක්ෂණයක්. හතරවෙනි එක තමයි ශ්‍රී භාග්‍ය. එනම් රූප ස්වභාවයි. බුදුන් වහන්සේට දකින්නන්ගේ මනනුවන් සනහාලන රූප ශ්‍රීයක් තිබුණ බව කියවෙනවා. ඒ වගේම පිරිසිදු බව, පැහැපත් බව, ඉරියව් පැවැත්ම, කතා කිරීම, බැලීම, සිනාසීම ආදී සියලු ක්‍රියාවලින්ද මෙම භාග්‍ය ලක්ෂණය හෙළිදරව් වෙනවා. උන්වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ, අසීති අනුයන්ජන ලක්ෂණ, බමන ප්‍රභා, කේතුමාලාලංකාර ආදී සුවිශේෂී ගුණවලින් යුක්ත වූ බැවින්ද මෙම ගුණය ප්‍රකට කරනවා. දීඝ නිකායේ ලක්කන සූත්‍රය, මජ්ක්‍ධිම නිකායේ බ්‍රහ්මායස සූත්‍රය ආදී මෙම ලක්ෂණ පිළිබඳව විස්තර කෙන සූත්‍ර ධර්මයන්. පස්වෙනි එක තමයි කාම භාග්‍ය. තමන්ගේ ප්‍රාර්ථනාවන් සිතුම් පැතුම් කැමති පරිදි ඉටු කර ගැනීමට හැකි බව කාම භාග්‍යයි. උදාහරණයක් ලෙස සුමේද තාපස අවදිෙහි බුදු වෙම්වායි කළ ප්‍රාර්ථනාව කැමති පරිදිම ඉටු වුණා. පෘථග්ජනයන් මෙන්ම වෙනත් බොහෝ අය විවිධ ප්‍රාර්ථනාවන් කළත් ඒවා සිතැඟි පරිදි ඉටු වෙන්නේ නම් නැහැ. නමුත් බුදුන් වහන්සේ ආත්මාර්ථ ප්‍රාර්ථනාවන් එලෙසින්ම ඉටු කර ගත්තාක් මෙන්ම පරාර්ථ ප්‍රාර්ථනා අතර අසංඛ්‍ය 24ක් සත්‍යයන් සසර කතරින් එතර කරවලු තියෙනවා. මෙසේ කැමති පරිදි ආත්මාර්ථ පරාර්ථ සාධනය සිදු කළ හැකිවීමේ භාග්‍ය නිසා බුදුරජාණන් වහන්සේට භගවා කියලා කියනවා. හයවෙනි එක තමයි ප්‍රයත්න භාග්‍ය. ප්‍රයත්න නම් උත්සාහයයි. ආත්මාර්ථ හා පරාර්ථ සාධනය පරමාර්ථ කරගෙන කරන ලද උත්සාහය නිසා බුද්ධත්වයට පත්විය හැකි වුණා. දැඩි උත්සාහයත් වීරියත් නිසා බුද්ධ කෘත්‍ය සිදු කිරීමට හැකි වුණා. මෙය වෙනත් කෙනෙකුට කළ හැක්කක් නොවේ. මෙබඳු මහා ප්‍රයත්නයකින් සමන්විත වන බැවින් බුදුරජාණන් වහන්සේට භගවා කියලා කියනවා. ඉතින් මේ හැම දෙයක්ම අරගෙන බලනකොට සියලු ශාස්ත්‍රූන් අතර සියලු වාසනාවන්ත පින් සලකුණු මෙන්ම භාග්‍ය සම්පන්න ආධ්‍යාත්මික බාහිර ගති ලක්ෂණ බුදුරජාණන් වහන්සේ තුල පිහිටන බැවින් බුදුරජාණන් වහන්සේ භගවායන් නමින් හඳුන්වනවා. ඉතින් මෙවන් වූ ගුණ ඇති අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන ඔයාලත් හිත පහදවා ගන්න. හිත පහදවාගෙන උන්වහන්සේ පෙන් වූ ධර්ම මාර්ගය යන්න උත්සාහ කරන්න.
වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න වගේම සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. අපි ගිහින් එන්නම්. සුබ දවසක්.